වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ශුද්ධ බරලුක් තුමන්ගේ ශුදෝසු ශේෂයෙන් පුටාගත් කොටසකි. සමදානීය වහන්සේට මහිමය වේවා. අගනා නීල රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත් හැමදා සැප විහරණයෙන් කල් ලැබූ එක් ධනපතියෙක් විය. ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වන තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබලවලින් වුවද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වන ලේව කෑවෝය. ඒ හිඟන්නා මිය ගිය පසු දේවදූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේය. ධනපතියාත් මැරී භූමදාන කරන ලද්දේය. ඔහු ආත්ම භවනී වද විඳිමින් ඇස්වසවා ආබ්‍රහම්ද ඔහුගේ තුරුලේහුන් ලාසරස්ද දුරින් දැක මොරගසා ආබ්‍රහම් පියතුමෙනි මට කරුණාකොට තම ඇඟිලි තුඩ දියේ ගිල්වා මාගේ දිව තෙමාල්න පිණිස ලාසරස් එවනු මැනව. මන්ද මේ ගිනි ජාලාවේ දහදුක විඳිමි කීහ. එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින් පුත්‍රය ඔබ ජීවත්ව සිටියේදී සෑම සැපතක්ම ඔබට තිබුණු බව එලෙසම සෑම විපතක්ම ලාසරස්ට තිබුණු බවද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි. ඔබ දහදුක් විඳින්නේය. එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමටවත් ඔබින් ඔබ වෙත ඒමටවත් කැමති වූවන්ට ඒ කළ නොහැකි වනසේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටවා ඇතැයි කීහ. එවිට ධනවතා එසේ නම් පියතුමෙනි මාගේ සහෝදරයෝ 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වදවේදනා ඇති ස්ථානයට නොපැමිණ පිණිස ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි කීහ. එහෙත් ආබ්‍රහම් කතා කොට මෝසෙස් හා දිවසුරේ ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ට සවන් දෙත්වායි කීහ. ඔහු කතා කොට එසේ නොවේ ආබ්‍රහම් පියතුමෙනි මලවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත්තරවා ගනු ඇතැයි කීහ. ආබ්‍රහම් පිළිතුරු දෙමින් ඔහු මෝසෙස්ටත් දිවසිවරුන්ට සවන් නොදෙත් නම් මලවුන්ගෙන් උත්තානට පැමිණියෙකු වුවද ඔහු විශ්වාස නොකරති වදාළසේක. සමිධානන් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුදෝසු විශේෂක වාක්‍ය මගින් අප සැමගේම පව් මැකේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදර දූ දරුවනි. ධනවත් වීම වරදක්ද? කියන්න බලන්න. ධනවත් වීම වරදක්ද? නැහැනේ. ඒක තමයි. ධනවත් වීම වැරදි නෑ. ඔබ හරි. නේ? අද හැමෝම කියන්නේ අපිට ධනවත් වෙන්න, සාර්ථක වෙන්න, ජීවිතේ ජයග්‍රහණ ඇති කරගන්න. අපිට පුංචි කාලේ ඉඳන්ම දෙමව්පියෝ, ගුරු භවතුන්, වැඩිහිටියෝ හැම කෙනෙක්ම කියලා දෙන්නේ ජීවිතේ සාර්ථක කරගන්න, ධනවත් කරගන්න. නේ? එතකොට ධනවත් වීම වරදක් නෙමෙයි. නමුත් අද දේව වචනයට දිහාට බලද්දි නිකන් අපිට හිතෙනවා මේ ධනවත් වීම වරදක් වගේද කියලා. මොකද ධනවතෙක් හැටියට ජීවත් වෙච්ච මිනිස්සයා අපායට යන්නටත්, හිඟන්නෙක් හැටියට ජීවත් වෙච්ච මිනිස්සයා ස්වර්ගයට යන්නටත්. එහෙම වෙන්නේ කොහොමද එතකොට? ධනවත් වීම අපායට යන්න හේතුවක්ද? නැහැ, කවදාකවත් එහෙම හේතුවක් නෙමෙයි. ඒ කවුරු හරි පුතෙක් කියන උත්තර දෙනවා හරි, ඔබ හරි. නේ? නමුත් වරද තියෙන්නේ ධනවත් වීමේ නෙමෙයි, අසංවේදී වීමේ. සංවේදී නැතිකමේ වරද තියෙන්නේ. දැන් පළවෙනි කියවීම අපිට ආරාධනා කරනවා අපි කොච්චර දුරට දෙවියන් වහන්සේට සංවේදී වෙන්න ඕනේද? අපි දෙවියන් වහන්සේට සංවේදී නොවි මගේ ශක්තිය ගැන, මගේ හැකියාවන් ගැන, මගේ බලපුරුවන්කාරකම් ගැන උදා මන ඉන්නවා නම් ඒක අසාර්ථක ජීවිතයක්. මිනිසුන් කෙරේ විශ්වාසය තබන මියන සුළු සිරුර ශක්තිය කරගෙන සමුදුන් කෙරෙන් හැරී ජීවත් වන මිනිසා සාපලද්දෙකි. ඔව් හරියට නිකන් පාලු කරේ ඇති පඳුරකට සමානයි. පාලු කරේ තියෙන පඳුරක් යම්කිසි කාලයක්
නැත්නම් කාන්තාරයේ තියෙන පඳුරක් ඒ කාන්තාරයේ ජලය යම්කිසි කාලයක් රඳා පවතිනකන් හොඳට තියෙයි. නමුත් ඒ පොළවේ ජලය සම්පූර්ණයෙන්ම අයින් වුණයින් පස්සේ කාන්තාර ස්වභාවය වැඩි වෙද්දී ඒ පළාටිය ටිකෙන් ටික විනාශ වෙලා යන්න මරණයටපත් වෙන්න පටන් ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ බලය තුල ජීවිතේ ගොඩනගන්නට උත්සාහ කරන කෙනා හරියට නිකන් දියපාරකට මුල් ඇදිලා තියෙන ගසක් හා සමානයි කියලා කියනවා. දිය සීරාවක් අසල තියෙන ගසක් හා සමානයි. මොකද ඒකේ මුල පුළුවන් තරම් ජලය හොයාගෙන යනවා. සාමාන්‍ය ඕනම ශාකයක මං කිව්වේ මම ඊට පෙරත් කිව්වා ශාකයක මුල තමයි ජලය හොයාගෙන යන්නේ. ඒතර කාන්තාරයේ තියෙන ශාකයත් ජලය හොයාගෙන යනවා. නමුත් ජලය හොයාගෙන ගිහිලා කාන්තාරයේ ජලය නැති වෙච්ච ගමන්ම ඒ ශාකය මැරෙන්න පටන් ගන්නවා. නමුත් දියපාරක් තුල ළඟ තියෙන ශාකය ඒ ශාකයේ මුල ජලය හොයාගෙන ගිහිල්ලා කොහොම හරි දියපාරට සම්බන්ධ වෙලා පුළුවන් තරම් ශාකයට ජලය උරා ගන්නවා. එතකොට ජලයේ මේ ශාකයේ ජීවය පවතිනවා. එතකොට ඒ වගේ ශාකයක් සමාන කරන්නේ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ඒ අයගේ ජීවිතේ ජීවනය කියන එක හැම මොහොතක රැඳී පවතිනවා. එතකොට ධනවත් වීමේදී තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අර අසංවේදී බව ඇති කරගන්න එක. මං කිව්වේ මේ දෙවියන් වහන්සේ කෙරේ අසංවේදී වෙනවා. මනුෂ්‍යයන් කෙරේ අසංවේදී වෙනවා. බලන්න අපේ ජීවිතේ අපිට හැම දෙයක්ම තියෙන දවසක අපිට දෙවියන් වහන්සේව මතක් වෙනවද? මතක් වෙයි දෙවියන් වහන්සේව නැහැ. අපිට අපේ දෙමව්පියන්ව වැඩිහිටියන්ව මතක් වෙයිද? අපිට කන්න බොන්න හැම දෙයක්ම තියෙන වෙලාවක කාවත් මතක් වෙනවා අඩුයි. අපිට හැම දෙයක්ම තියෙද්දි. අපි ඒකට විශ්වාස කරන්නේ තියෙන දේවල් ගැන. නමුත් ඒ තියෙන දේවල් හැමදාම රඳාපවතින්නේ නැහැ. ඒවා කවදාද නැති වෙලා යනවා. එතකොට අපිට දෙවියන් වහන්සේව මතක් වෙනවා. ඇත්තටම මගේ ජීවිතේත් මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මං හොඳටම යාඥා කළා කියලා මට දැනෙන දවස තමයි මගේ අම්මා අසනීප වෙලා රෝහල්ගත වෙච්ච මොහොත. එදා මට මහ පුදුමාකාර විදිහට දැනෙනවා මං එදා ඇත්තටම යාඥා කළා කියලා. අනිත් දවස්වලත් යාඥා කරනවා නැත නෙමෙයි. නමුත් යාඥාව ගොඩාක් දැනුනේ මට අර පීඩාව ආපු මොහොතේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම ආදර දරුවෙනි ආදර සහෝදර සහෝදරිනි ගොඩාක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ පුරුදු වෙලා තියෙන්නේ අපිට දෙයක් නැති වෙනකොට තමයි දෙවියන් වහන්සේ හොයාගෙන යන්න. අපිට දෙයක් අඩු වෙනකොට අපිට දෙයක් හිඟ වෙනකොට දෙවියන් වහන්සේ හොයාගෙන යන්න. නමුත් අද දෙවියන් වහන්සේ කියන එහෙම නෙමෙයි ඔබට යමක් තියෙද්දිත් ඔබ දෙවියන් වහන්සේ තුල රැඳෙන්නට ඕනේ. මොකද ඔබට ලැබෙන හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ ඔබේම ශක්තියෙන් නෙමේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරපු නිසා. අපි ළඟා කරගන්න හැම දෙයක්ම අපේ ශක්තියෙන් ළඟා කරගන්නවා නම් අපි හැමෝම එක වගේ හැම දෙයක්ම ළඟා කරගන්නට ඕනේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. නේද? ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට අපි කොච්චර නතු වෙනවද කියන කාරණාව තුලයි. ඒ නිසා කවදාකවත් ධනවත් වීම වරදක් නෙමේ. නමුත් ධනවත් වෙන කෙනා අර ඉන්ඩිෆරන්ස් නේ අසංවේදී වීම සංවේදීතාව අඩු කර ගැනීමයි වරද තියෙන්නේ. අර මං කිව්වා වගේ අපිට යමක් කමක් තියේදී ධනවත් වෙලා ඉද්දි අපිට දෙවියන් වහන්සේව අමතක වෙනවා අපේ අසල්වාසීන්ව අමතක වෙනවා අපි විශ්වාස කරන්නේ මට පුළුවන් මේ දේ කරගන්න මට සල්ලි තියෙනවා මට මිනිස්සු ඉන්නවා මට හැකියාව තියෙනවා. නමුත් අද බලන්න සමහර විට එහෙම කටයුතු කරපු අපේ රටේ සමහර අයට වෙලා තියෙන දේ දේශපාලන ව්‍යුහය තුල වෙන්නට පුළුවන්. දේශපාලන බලය තුල මහ පුදුමාකාර විදියට ජීවිත ක්‍රම ගත කරපු අය අද වර්තමාන දේශපාලන ප්‍රවාහය තුල කොච්චර අසරණ වෙලා තියෙනවද සමහර විට.
ඒ කියන්නේ අපි එදා තිබිච්ච දේශපාලන ක්‍රමය අද තිබිච්ච දේශපාලන ක්‍රමය මම ওই දේශපාලන ක්‍රම දෙකෙන් එකක්වත් හරි කියනවා නෙමෙයි. නමුත් යම්කිසි දෙයක් අපිට හිතන්න පුළුවන්. එදා බලපුරුවන්කාරකම් ගැනයි තමන්ගේ ධනය ගැනයි මහා ඉහලින් වර්ණනා කර කර ජීවත් වෙච්ච මිනිස්සු අද අත් වෙලා තියෙන ඉරණම. දැන් විශේෂයෙන් මේ දිනවල අත්අඩංගුවට පත් වෙන අය ගැන Facebook එකේ සඳහන් කරන්නේ ditta ධම්ම වේදේ ලැබිලයි කියලා. බුදුදහම තුල උගන්වනවානේ දිට්ඨි ධම්ම වේදේ කියලා නේද? කරපු දේ ඵල දෙනවයි කියන දේ. ඉතින් ඒවත් දේවල් ගැන කතා කරන්නේ ඒකයි. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ ප්‍රියාදර සහෝදර සහෝදරයනි ඔබ මම යම්කිසි සාර්ථකත්වයක් ලබනවද? ඔබ මම යම්කිසි ආකාරයේ ධනවත්කමක් ලබනවද? ඔබ මම යම්කිසි ආකාරයේ ජයග්‍රහණයක් ලබනවද? ඒ ලබන්නේ ඒක මගේ කියලා තනියම තියාගන්න නෙමෙයි. ඒක ජේසුව ඔබට මට දුන්නේ තව කෙනෙක් එක්ක බෙදාගෙන ජීවත් වෙන්නට කියන දේ හැම මොහොතකම හිතන්නට ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබට අද ලැබිලා තියෙන දේවල් දෙවියන් වහන්සේ දුන්නේ නැත්තම් කොහෙන් ලැබෙන්නද ඕවා? මගේ ජීවිතේ නම් මං හිතන දේ තමයි. මට ලැබිලා තියෙන මේ කැඳවීම සහ මම ළඟා කරගෙන තියෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ මට ළඟා කරේ නැත්තම් ඒක කොහෙන් හොයාගන්නද මම? පූජාත්‍රය කියන මේ වරප්‍රසාදයේ ජීවිතය තුලම අපි ලබලා තියෙන දේවල්. එතකොට දෙවියන් වහන්සේගෙම ලැබිච්ච දේවල්නේ. ඒතර පූජාත්‍රය විතරක් වෙන්න ඕනේ නැහැ. ඔබ ඔබේ ජීවිතේ කල්පනා කරලා බැලුවොත් ඔබ ඔබේ ජීවිතේ ලබලා තියෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔබට දුන්නේ නැත්නම් ඔබ අන්තසරණයි. හැබැයි දෙවියන් වහන්සේ ඔබට ඒක දුන්නේ තනියම භුක්ති විඳින්න නෙමෙයි. අසරණයාගේ අවශ්‍යතාවයට සංවේදී වෙන්න. ඒක ලස්සනට පැහැදිලි කරන්නේ අද සුදු සුවිශේෂයේ අපිට හමු වෙච්ච උපමාව. මොකක්ද ඒ උපමාව කාටද මතක? අද සුදු සුවිශේෂයේ තිබිච්ච උපමාව මොකද්ද? දැන් ෆාදර් කිව්වේ මොකද්ද උපමාව? එක ළමයෙකුටවත් මතක නැහැ. එක්කෙනෙක්ටවත් මතක නැද්ද? මොකක්ද ඒ උපමාව කියලා? දන්නක එක්කෙනෙක් හරි ඉන්නවද අත උසලා කියන්නේ? දෙන්නෙක් අත ඉස්සුවා. එක්කෙනෙක් හැමදාම උත්තර දෙන එක්කෙනා එයා නෙමෙයි අනිත් එක්කෙනා කියන්න බෑ. ධනවතා සහ ලාසරස්ගේ උපමාව very good. එයාට මම තෑග්ගක් දෙනවාද පූජාවෙන් පස්සේ එන්න. ධනවතා සහ ලාසරස්ගේ උපමාව. එතකොට ධනවතෙකු ලාසරස් කියලා මිනිසෙකු ඉන්නවා. බලන්න ධනවතාකට නමක් කියනවාද මේකේ? ධනවතාට මොකක් හරි නමක් තියනවද? මොකද්ද නම? ධනවතාගේ නම මොකද්ද අද සුවිශේෂයේ කිව්වේ? ධනවතා ලාසරස්ද? හරි වැඩේනේ. ධනවතා ලාසරස් නෙමෙයි. ලාසරස්ලා අපි යන්නේ. ඔයයි මමයි ලාසරස්. ධනවත් අය ලාසරස්ලා නෙමෙයි. ධනවතාට නමක් නැහැ. එහෙම නිකන් ධනවතෙක්. නමුත් අර අහිංසක අසරණ මිනිහයාට නම තියෙනවා. අඩුම ගානේ මේ මිනිහයා හඳුනාගෙන තියෙනවා ලාසරස් කියලා. සමහර ධනවත් මිනිස්සුන්ව ඒකනේ ගොඩාක් සමාජයේ හඳුනාගන්නේ නැත්තේ. ඒගොල්ලන්ගේ ධනවත්කම තුලම ඔළුව ඉදිම කරගත්තාම සමාජයක් හඳුනාගන්නේ නැහැ. දැන් මේ උපමාව ආරම්භයේදීම ජේසු මේ මිනිහයාට නමක් නොදීමෙන් පෙන්눔 කරනවා. ඒ මිනිහයාට යාන වාහන මිල මුදල් හැමදේම තිබුණාට සමාජයේ හඳුනාගත්ත පුද්ගලයෙක් නෙමෙයි. සමාජයේ ඉදිරියේ ඇත්තටම ඔහු අසරණෙක්. නමුත් ඔහුට සැප විහරණයක් තිබුණා. නේ? මොනවාද? සීනිදු සේද රෙදි හැමදා සැප විහරණයෙන් කල් ගැව්ව එක් ධනපතියෙක් ඒ උන නමක් නැහැ. හැබැයි ඔහුගේ ගෙදර කෑම කන මේසෙ ළඟ ලාසරස් කියලා මිනිහෙක් හිටියා. ඒ මිනිහයාට නම තියෙනවා. නමුත් ඒ මිනිහයාට කන්න බොන්න නැහැ. අඳින්න පළඳින්න නැහැ. නීල වස්ත්‍ර නැහැ. ඉතින් මේ මිනිහයා මොකද කරන්නේ? අර ධනවත් මිනිහයා කෑම කන වෙලාවේදී ඒ මිනිහයාගේ කෑම මේසෙ ළඟට ගිහිල්ලා එතනට වෙලා ඉඳගෙන අර
ධනවත් පුද්ගලයා කන කෑම වලින් වැටෙන කෑම මොන හරි තිබුණොත් අහුලාගෙන කනවා. නේ? සමහර විට අද සමාජය තුළ අපි නම් ගොඩක් වෙලාට ඉච්ඡර තත්ත්වයට වැටෙන්නේ නැහැ. සමහර විට බල්ලෙක් සුනකෙක් ඒ වගේ තත්ත්වයකට වැටෙන්නට පුළුවන්. එතකොට මේ ධනවතාගේ පැත්තෙන් ධනවතා ලාසරස්ව එළවනවාද එතනින්? එළවනවාද? දැන් අපි සමහර විට බල්ලෙක් අපි කාම කන තැනට ආවොත් අපි එළවනවා සමහරලාට. නේ? නමුත් මේ ධනවතා ලාසරස්ව එළවන්නේ නැහැ. ලාසරස් අර මේ මේසෙන් වැටෙන ඒවා කෑවයි කියලා මුකුත් කියන්නෙත් නැහැ. නමුත් ඔහු නොදැක්ක දෙයක් තිබුණා. මේ මිනිස්සෙක් මේ මිනිස්සයාට මේ විදියට වැටිලා බිම වැටිලා කණ්ඩ අවස්ථාව දෙන්නේ නැතුව කැම ටිකක් වෙන පිඟානකට හරි බෙදලා ගෙදර කුස්සියේ මුල්ලකට හරි යවලා කණ්ඩ දුන්නා නම් එන්නේ සිතුවිල්ල මේ පුද්ගලයාට ආවේ නැහැ. අන්න ඒක තමයි මං කිව්වේ. ඔහු තුල අසංවේදී බවක් තිබුණා. ඔහු සංවේදී වුණේ නැහැ මේ මිනිස්සෙක් කියලා. ඒ මනුෂ්‍ය වටිනාකම ඔහු තුල තිබුණේ නැහැ. ඒ නිසා ඔහුට කිසිම සංවේදීතාවයක් නැහැ. ඔහුට තිබිච්ච දේවල් එක ඔහු සතුටු වුණා. හරි බඩ පිරෙන්න කෑවා. ඔහු ගිහිලා නිදා ගන්න ඇති. නමුත් අවසානයේ මොකද වෙන්නේ? මේ දෙන්නම මරණයටපත් වෙනවා. මේ දෙන්නගෙන් ධනවතා අපායට යනවා. ලාසරස් ස්වර්ගයට යනවා. දැන් එතකොට නැවතත් අපි දැන් ඇත්තටම ධනවතා කියන පුජ්‍යලයා මහන්සි වෙලා වැඩ කරලා යමක් හම්බ කරගෙන මේ ධනවත් තත්වයට ආවේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක. දැන් ලාසරස් කියන හිඟන්නා සමහර විට හැම වෙලාවෙම හිඟමන් ආයතනයේ හිටපු මිනිසෙක් වෙන්න පුළුවන්. ඔහු ජීවිතේ සාර්ථක කරගන්නට උත්සාහයක් නොදරපු කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් අවසානයේ බලපාන්නේ අර මිනිස්යාගේ නොහැකියාවත් ඒ මිනිසයා ඒ වෙනුවෙන් උත්සාහයක් නොදරපු එකවත් නෙමෙයි. මගේ අසංවේදී බව. ධනවතාගේ අසංවේදී බව. ධනවතා හැම දෙයක්ම හොඳට සාර්ථක කළාට මනුස්සකමට අසංවේදී. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ අපි ගොඩාක් දේවල් සාර්ථකව කරනවා වෙන්නට පුළුවන්. නමුත් මනුෂ්‍ය මට්ටමේදී මනුෂ්‍ය වටිනාකම් වලදී අපි අසංවේදී නම් අපි ජීවිතේ මොන ජයග්‍රහණ ඇති කරගත්තත් වැඩක් නැහැ. අර අසංවේදීතාව අපිට බාධාවක් වෙනවා කවදා හරි දවසක. ඒ නිසායි ජීවිතයේ කිසිම සාර්ථකත්වයක් ඇති කරගත්ත නැති ලාසරස් ස්වර්ගයට යන්නටත් ජීවිතේ සාර්ථක කරගෙන මේ මහ පොළොව ජීවිතේ හැම දෙයක්ම හොඳට හම්බ කරගෙන හිටපු ධනවතා අපායට යන්නත් හේතුව වෙන කිසි දෙයක් නෙමේ අසංවේදී බව. අසංවේදී බව. ඔහු අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සංවේදී වෙලා අනේ ලාසරස් උඹ මගේ මේ සුඩු තියාගන්නම් කන්න දෙන්න බෑ. නමුත් පිඟානක් අර වරෙන් කියලා පිඟානට කැම ටිකක් බෙදලා උඹ ඔය කොහේ හරි තියනක ඉඳගෙන මේක කාලා ඵලයන් කියලා කිව්වා නම් ඒ දේ කළා නම් ධනවතත් සමහර විට ස්වර්ග රාජ්‍යයේ ඉන්නට තිබුණා. ඔහුගේ තිබුණු අනිත් හැම සාර්ථකත්වයක් එක්කම. එතන මේ උපමාව තුළ අපිට ජේසු කියපු එක භාග්‍යයක් මතක් වෙනවා. මොකක්ද ඒ භාග්‍යය? කාටද කියන්න පුළුවන්? ජේසු භාග්‍ය 8ක් කිව්වනේ. ඒ භාග්‍ය 8න් එක භාග්‍යයක් අපිට මතක් කර දෙනවා මේ උපමාවේ. අද කියපු උපමාවේ. කාටද කියන්න පුළුවන් ඒක? ඒකත් හරියට කිව්වොත් මම තෑග්ගක් දෙනවා. මොකක්ද ඒ? කවුරුත් නැහැ. පුළුවන්ද කාට හරි උත්තර දෙන්න? අතන ඉන්නවා එක්කෙනෙක්. කියන්න. මයික් එකට ඇවිල්ලාම කියන්න. දුක් වන්නෝ ඔබ භාග්‍යවන්තයෝය, ඔබ සැනසීම ලබන්නෝය.
දුප්පත් මොකද කිව්වේ? දුක්වන්නෝ ඔබ භාග්‍යවන්තයෝය හරි. සැනසීම ලැබෙන්නේ. පුතා අදහස කියනවා හරි. දැන් දිලිඳු ඔබ භාග්‍යවන්තයෝය. ඔබ ස්වර්ග රාජ්‍ය උරුම කරගන්න ඕය. දැන් පුෂ්ඨපත්ව සිටින ඔබට වන විපතක මහත. නේ? ඒකනේ ජේසුගේ භාග්‍යවල හොඳයි. උත්තරේ ගොඩාක් දුරට හරි. ඉතින් ඒක තමයි. හරිද? ඒ නිසා අද ඒකෙන් කියන්නේ නෑ අපි දැන් දුප්පත් වෙන්න ඕනේ කියලා. නේ? එහෙම දෙයක් නෙමෙයි. හැබැයි අපේ ජීවිතේ අසංවේදී බව. දැන් සමහර විට අපි හැමෝම පීඩා විඳින අය වෙන්න පුළුවන් යම්කිසි පීඩාවක්. නේ? ලෙඩ දුකකින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. නේ? ආර්ථික ප්‍රශ්න නිසා පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. දරුවන්ගේ ප්‍රශ්න නිසා පීඩා විඳිනවා වෙන්න පුළුවන්. ණයතුරුස් නිසා පීඩා විඳිනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම පීඩා විඳින අපි අනිත් පැත්තෙන් ඒ පීඩා විඳින ගමන්ම අනිත් කෙනාට අපි ධනවතා වගේ අසංවේදී වෙනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ. අපි පීඩා විඳට අනිත් පැත්තෙන් අපි අසංවේදී නම් එතකොටත් අපිට පීඩා විඳයි කියලා විතරක් ස්වර්ග රාජ්‍ය උරුම වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ අසංවේදී බව නැති කර ගැනීමයි විය යුත්තේ. ඒක ධනවතා හෝ මොනවාද මේ දුප්පතා හෝ කවුරුන් නොවේවා අසංවේදී නොවේ සංවේදීතාව තුළ දෙවියන් වහන්සේ සමගත් මනුස්සයා සමගත් ලස්සන සම්බන්ධතා ඇති කර ගන්නට මේ චතාරිකය ඔබට මට ආරාධනා කරනවා.